හලෝ ළමයි මාත් එක්ක ජර්නල් බුක් එකක් කියන්නේ මොකක්ද කියලා දැනගමුද? ජර්නල් බුක් එකක් කියන්නේ ඔයාගේ හිතේ තියෙන සිතුවිලි හැඟීම් ඉලක්ක සිහින ඒ දේවල් හැමදේම ලියන පොතක් වෙන්න පුළුවන්, කොලයක් වෙන්න පුළුවන්. සමහරක් අය කොලවල ලියනවා. ඒත් ඉතින් වැඩිය කවුරුවත් කොලවල ලියන්නේ නැහැ. මොකද අපිට ඒක අපි ළඟ තියෙන්නේ නැහැනේ. ඉතින් පොතක තමයි අපි ලියන්නේ. ඒක මෙහෙමයි. ඒකේ අපි චිත්‍ර අඳින්න පුළුවන්, අපිට පාට කරන්න පුළුවන්, අපිට ලකුණු කරන්න පුළුවන්. ඒ වගේ දේවල් භාවිතා කරලා අපිට පෞද්ගලිකව තියාගෙන යන පොතක්. සමහරක් අය කියයි ඒක ඩයරි එකක්ද කියලා. නැහැ. ඒක ඩයරි එකක් වගේ නෙමෙයි. ඩයරි එකක නම් අපි හැමදාම ලියනවානේ අපි කරන දේවල්. ජර්නල් බුක් එකේ එහෙම ලියන්න ඕනේ නැහැ. ජර්නල් බුක් එකක් කියන්නේ හිත ඇතුලේ තියෙන ජීවිතය ලියා තියාගන්න පොතක්. එහෙම කිව්වොත් මම හරි කියලා මම හිතනවා. ඉතින් ජර්නල් බුක් එකෙන් තියෙන වාසි මොනවාද කියලා තමයි මම ඔයගලන්ට අද මුලින්ම කියලා දෙන්නේ. ජර්නල් බුක් එකෙන් මානසික වාසි විදිහට අපිට ස්ට්‍රෙස් අඩු වෙනවා, ඕවර් තින්කින් ඒකත් අඩු වෙනවා. හිත පැහැදිලි වෙනවා, හැඟීම් හඳුනා ගන්න පුළුවන් වෙනවා. එතකොට ජීවිතේට වාසි මොනවද තියෙන්නේ? ජීවිතේ පැටර්න්ස් තියෙනවා. අපි එක්කෙනාට පැටර්න්ස් තියෙනවා. ඉතින් ඒවා මං ගාව තියෙන මොන පැටර්න් එකද කියලා හරියට තේරුම් ගන්න පුළුවන් ජර්නල් බුක් එකක් මට තියෙන එක. එතකොට මගේ ජීවිතේ මම මේ අවුරුද්ද තුල කරගත්තු මිස්ටේක්, මම ඉගෙන ගත්තු දේවල්, ඒ දේවල් හැමදේම මට ජර්නල් බුක් එකෙන් බලා ගන්න පුළුවන්. මගේ මේ වීඩියෝ එක හොඳ නම් මාව සබස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ඕල් දාලා මාත් එක්ක දිගටම එකතු වෙන්න. ඒ වගේම මේ වීඩියෝ එක යටින් කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයාලගේ කමෙන්ට් එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා. එතකොට සෙල්ෆ් ලව් වැඩි වෙනවා. ඒ කියන්නේ තමන්ටම ආදරය කරන්න පටන් ගන්නවා ඔයා. අනිවාර්යෙන් ඒක ඕගොල්ලෝ කරන්නම ඕන දෙයක්. මොකද ගොඩක් අය තමන් ගැන හිතන්නේ නැහැ, අනුන් ගැන හිතනවා වැඩි. ඉතින් එතකොට තමයි අපි ගොඩාක් වෙලාවට වැටෙන්නේ. ඉතින් අනිවාර්යෙන් ජර්නල් බුක් එකක් හදලා ඕගොල්ලන්ටම ආදරය කරන්න පටන් ගන්න. අනිත් එක තමයි ඉලක්ක වලට යනවා. ඒකත් වාසියක්. ගෝල් ක්ලියර් වෙනවා. ඒ කියන්නේ අපි හිතන් ඉන්නවා මේ දේ කරන්න. ඒ වුණාට අපි හිතුවට අපි සමහරක් වෙලාවට ඒ දේවල් හිතේ විතරයි තියෙන්නේ. ඒ වුණාට පොතක තියෙද්දි අනිවාර්යෙන් මම මේක කරන්න ඕනි කියලා දිනපතා දකිද්දි හරිය හිතෙනවා. හැබිට් ට්‍රැක් කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් හිතන්නකෝ සමහරක් අය ව්‍යායාම කරනවා. ඉතින් එතකොට ව්‍යායාම කරන එක සමහරක් අය හිතලා එක දවසක් පටන් අරන් ආයි ඉතින් හිතලා නැති වෙලා යන්න පුළුවන්. ඉතින් මේ හැබිට් ට්‍රැක් එක පටන් ගත්තාම හැමදාම ඔයාට ඒක කරන්න මතක් වෙනවා. පොත අතට ගත්තාම ඔයා ආසයි ඒ ගිහින් ඒ හැබිට් ට්‍රැක් එක පුරවන්න. මේ හැබිට් කළා කියලා, මේ දේවල් මම කළා කියලා. එතකොට ඒ දේවල් වලින් ඔයගලන්ට ඉලක්ක වලට යන්න පුළුවන් වෙනවා. සමහරක් අය කියනවා මම මහතයි, මට කෙට්ටු වෙන්න ඕන. එතකොට හරියට ඒගොල්ලන්ගේ හැබිට් ටික කරලා ඒගොල්ලන්ගේ ඉලක්ක වලට යන්න පුළුවන් වෙනවා. කියන්නේ ජර්නල් බුක් වර්ග එකින් එක තියෙනවා. අපිට කැමති නම් පොත් 5-6ක් උනත් තියෙන්න පුළුවන්. මම කියන්නම් ජර්නල් බුක් වර්ග ටිකක්. එකක් ඩේලි ජර්නල් බුක්. ඒ කියන්නේ දිනපතා කරන දේවල් අපි ලියන ජර්නල් බුක් එකක්. ඒ කියන්නේ අද දවසේ සිද්ධි, හැඟීම්, හිතුණු දේවල්, ඒ දේවල් ඔක්කොම අපිට ඒ බුක් එකේ ලියන්න පුළුවන්. එතකොට ග්‍රැටිටයිඩ් ජර්නල් කියලා කියනවා එකක්. ඒ කියන්නේ අද වුණු ග්‍රේට්ෆුල් දේවල් 3ක්, ඒ වගේ පොසිටිව් තින්කින්, ඒ වගේ දේවල් තමයි ඒකේ ලියවෙන්නේ. ඊට පස්සේ මෝඩ් ඉමෝෂනල් ජර්නල්. එතකොට අද දවසේ ෆීලිංග්ස්, ඉයරින් ෆික්සල් වගේ ට්‍රැකර්ස්, ඒ වගේ දේවල් තමයි ඒ පොතේ අපි ලියන්නේ. එතකොට තව එකක් තියෙනවා බුලට් ජර්නල් කියලා. ඒ කියන්නේ ප්ලෑනර්,
ඩයරි ට්‍රැකර්ස් එකම පොතකට තමා ඒක අයත් වෙන්නේ. එතකොට ලිස්ට් කැලන්ඩර්ස් ට්‍රැකර්ස් ඒ ඔක්කොම ඒ පොතේ තමා තියෙන්නේ. එතකොට ගෝල්ලන් ඩ්‍රීම් ජර්නල් කියලත් තව එකක් තියෙනවා. ඒක තියෙන්නේ ඉලක්ක සිහින විෂන් බෝඩ් කියන වගේ දේවල්. ඉතින් මේ පහ වෙන වෙනම ලියන්නත් පුළුවන්. එහෙම නැත්තම් ඔයාට මේක මික්ස් කරලා එකම පොතකට ගන්නත් පුළුවන්. අනිත් එක මතක තියාගන්න ඕනේ ප්‍රධානම දෙයක් තමා ජර්නල් බුක් එකක් ලියන විදිහ. ඒකේ මූලික රීති තියෙනවා ටිකක්. ඒ කියන්නේ මූලික නීති කිව්වට අපම දාගත්තු නීති ටිකක් තමයි. ඒ කියන්නේ ග්‍රැමර් පර්ෆෙක්ට් වෙන්න ඕනේ නැහැ. ඒ කියන්නේ අපි ලියන විදිහකට ඕන විදිහකට අපි ලියත හැකි. අපේ හිතේ තියෙන දේවල්නේ අපි ලියන්නේ. ඒක අපිට විතරමනේ. අපේ පොතනේ ඒක. ඒ කියන්නේ ඔයා වෙනුවෙන්ම විතරයි මේ පොත තියෙන්නේ. ඉතින් බය වෙන්න දෙයක් නැහැ. ඔයාට කැමති විදිහට ලියන්න පුළුවන්. ඊට පස්සේ ලස්සන හෑන්ඩ් රයිටින් ඕනේ නැහැ. ඒ වුණාට මම එකක් කියන්නම් ඕගලන්ට. ලස්සනට හෑන්ඩ් රයිටින් වලින් ලිව්වොත් ඕගොල්ලෝ එක හැඩ දාලා ලස්සනට ලිව්වොත් ඕගලන්ට ඒ පොත බලන්න ආස හිතෙනවා. අන්න ඒකින්ද මම කියනවා ලස්සන හෑන්ඩ් රයිටින් ඕනේ නැහැ කිව්වත් ඕගලන්ට පුළුවන් විදිහට හරිම ලස්සනට ඔයාගේ පොත හදාගන්න කියලා. එතකොට බලන ඔයාට ඔයාගේ ගෝල් වලට යන්න හරිම ආස හිතෙනවා. ඊට පස්සේ අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ දෙයක්. සමහරක් අයට මේ ජර්නල් බුක් එකක් කරමු, අපි මේකක් හදමු, එතකොට ඔයාගේ මේ එක හොඳ වෙයි කියලා කිව්වට ඒගොල්ලෝ හදන්න බයයි. මොකද ඒගොල්ලෝ කියනවා අනේ ඕක මට හැමදාම ලියවෙන්නේ මට හැමදාම ඕක ලියන්න බෑ. මට හිතෙන වෙලාවක විතරයි මම ඕක ලියන්නේ. ඉතින් එතකොට කොහොමද මම මගේ ගෝල්ස් වලට යන්නේ? අන්න ඒක ප්‍රධානම කරුණක්. ඒකේ ඔයා හිතන්නේ ඩයරි එකක් කියලා. මේ ජර්නල් බුක් එක ඩයරි එකක් නෙමෙයි. ඒක දිනපතාම ලියන්න ඕනේ නැහැ. ඔයාට ආසයි හිතන වෙලාවක, ඔයා ෆ්‍රී වෙලාවක, ඔයාගේ හිත නිදහස් වෙලාවක තමයි ඔයා ඇවිල්ලා ඒක ලියන්න ඕනේ. ඉතින් මේ වගේ ඔයාට හිත නිදහස් වෙලාවක ඇවිල්ලා ඔයා මේක ලියුවාම ඔයාගේ හිතත් කාම් වෙනවා. ඔයාගේ දවසත් සුපර්බ් වෙනවා. ඔයාට එතකොට හිතේ යන්නේ මගේ අද දවස කොච්චර ලස්සන දවසක්ද කියලා. ඉතින් අද ඒ ටික තමා මම කතා කරන්නේ. පියවරෙන් පියවර ජර්නල් බුක් එකක් හදන විදිහ මම ඕගොල්ලන්ට දිග වීඩියෝ එකකින් අරන් එන්නම්. එතකම් මාත් එක්ක ඉන්න. බයි බයි. ගිහින් එන්නම්.